හායි යාළුවනේ ඔන්න ඉතින් අලුත් වීඩියෝ එකක් අරන් ආවා. අපේ අයියා යාගේ වැඩපලෙන් ජම්බු ගෙනත් තිබ්බා. ඒවා නම් මාළම රහයි ඇපල් වගේ. ඊට පස්සේ අපේ අම්මා අයියට දීලා තිබුණා දොදොල් කෑල්ලක්. ඉතින් මේ එයාලගේ දොදොල් හදලා තිබිලා අපිට දොදොල් කෑල්ලක් දුන්නා. හායි යාළුවනේ ඉතින් ඔයාලට කොහොමද? අපි ගමේ ගිහිල්ලා ඇවිල්ලා මම වීඩියෝ දෙක තුනක්ම දැම්මා. අපි ගමේදී කරපු දේවල් අපි කොහෙද ගියේ එහෙම කියලා. ඉතින් හස්බන්ඩ්ගේ ගමේ තමයි ගියේ. මේ වීඩියෝ එක බලපු නැති කෙනෙක් නම් මගේ channel එකට ගිහිල්ලා බලන්න. අද ඉතින් අරන් එන්නේ මම අද ගෙදර ඉඳන් කරන වැඩ ටිකක් තමයි. මම හුඟ දවසකින් ගෙදර මේ අස් කරෙත් නෑ. මට හිතුණා ටිකක් වෙනසක් කරන්න ඕනි කියලා. හැමදාම එකම විදිහට තියෙනකොට මම ආස නැහැ. ඉතින් මේ බලමු අපි පුළුවන් විදිහට අස් කරගන්න. කවුරුවත් නැහැ අද. අයියත් වැඩට ගියා. මම උදේම කෑම යුවා. එයාට බත් අරන් යන්න බත් එකක් බැඳලා දුන්නා. දැන් හදන්නේ ගේ අස් කරන්න. දැන් වෙලාව උදේ 7:58. කියන්නේ 8යි. මිදුලත් ගෑවෙත් නෑ. මං තව මිදුලත් අතු ගන්න ඕනේ. ඉස්සලාම ගේ අස් කරලා ඉන්න කියලා හිතුවා. මේ දවස්වල හොඳටම මේ හුලං තියෙනවා. වෙසක් හුලඟ තාම අඩු වෙලා නැහැ. මේ ඇඳන් දෙක මම වෙනස් කරන්න කියලා හිතුවා. මේ ඇඳන් දෙකම එකට තියන්න හොඳ නෑ කියලා කවුරු හරි මට කිව්වා. කමෙන්ට් එකකවත් දාලා තිබුණා YouTube එකේම. සමහර විට ඇත්තක් වෙන්න ඇති. මම ඒ කතාව මීට කලින් අහලත් තියෙනවා. ඉතින් මේ පුටු සෙට් එක ඒගොල්ලොන්ගේ. ඉතින් ඒක අපි ඉඳගන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ වැඩි කැමැත්තක් නෑ වගේ තේරුණා. ඒ හින්දා අපි අයින් කරලා ඒකේ බාස්කට් ටික තිබ්බා. අනුන්ගේ ගෙවල් වල ඉන්නකොට එහෙම තමයි යාළුවනේ. දැන් මං හදන්නේ මේ ඇඳ මේ නෙට් එක දාලා තියෙන ඇඳ අපේනේ. ඉතින් ඒ හින්දා මේ ඇඳ ටිකක් මේ පැත්තේ අයිනට කරන්න ඕනි කියලා හිතුණා. ඊට පස්සේ මැදින් ඉඩ තියෙනවානේ. එතකොට මේ කබඩ් එක දාන්න ඕනේ මැදට. බලමු අපි අස් කරලා හරියන්නේ නැති වුණොත් ආයෙ වෙනස් කරමු.
දැන් ටිකක් ඇහිරිලා වගේ කියලාත් හිතෙනවා. බලමුකෝ තව ටිකක් අස් කරලා. ඔන්න දැන් නම් ඉතින් ගේ ටික අස් කරගෙන ඉවරයි යාළුවනේ. මම කොහොමත් අනුන්ගේ තැනක පිටතනක අපි පොඩ්ඩලා හිටියත් මේ මාසෙකට සැරයක්වත් ගේ අස් කරනවා. ඉතින් අර එකම විදිහට තියනවට මම කැමති නැහැ. ඉතින් මොකක් හරි වෙනසක් කරන්න හිතනවා. මම ගේ ඔක්කොම අස් කරගත්තා. මම දැන් ඊට පස්සේ යනවා අපේ අල්ලපු ගෙදර ඉන්නවා නෑදෑ වෙන නැන්ද කෙනෙක්. ඉතින් එයාලගේ ගෙදරට අපි පූස් පැටියෙක් ගෙනාවා මගේ හොඳම යාළුවගේ ගෙදරින්. ඉතින් අපි ඉන්න ගෙදර පූසු හදන්න බෑ. ඉතින් එයාලා කැමති නැහැ. ඒ ගෙදර අයිති කට්ටිය පූසෝ බල්ලෝ හදනවට සතුන්ට ඒගොල්ලෝ ටිකක් කැමති නැහැ. ඒ නිසා අපි පූස් පැටියෙක් ගෙනල්ලා නැන්දලාගේ ගෙදරට දුන්නා. එයාලට පූසෙක් ඕනි කියලා හොය හිටියා. ඉතින් මේ ඉන්නේ පූසා මේ අපේ ගෙදර හිටියන පූසෙක් යාළුවනේ ලොකු පූසෙක්. ඉතින් මම කලින් හිටපු ගෙදර එයා නැති වුණා. එයාට සතෙක් කාලද කොහෙද මේ නැති වුණා කියලා අම්මා කිව්වා. අපි එහෙන් ආවට පස්සේ මේ ඉතින් මේ අලුත් පූසෙක් ගෙනාවා. මෙයා නම් තාම චූටි බත් කනවා ඒ උනාට. සරණ කියලා තමයි නැන්දලා මෙයාට නම දාලා තියෙන්නේ. මං හිතුවා හවස් වෙලා අපිට තේ බොනකොට කන්න කෑමක් හදන්න කියලා. මේක දකින්නකොටම මගේ වීඩියෝ බලන අය නම් දන්නවා මොනවද මේ හදන්නේ කියලා. ඉතින් ගෙදර අයට කන්න තමයි මේ හදන්නේ. පාන් පිටි 500කින් සීනි 500ට වැඩිය ගියා. පොල් තෙල් භාගයකට වැඩිය ගියා. ඉතින් එහෙම මම ගජෝර් 100ක් විතර හදාගත්තා පාන් පිටි 500කින්. ගජෝර් තමයි මේ හැදුවේ. සමහරු සීනි පතුරු කියලාත් කියනවා. දරලිපේ තමයි මම වැදගත්තේ. අපේ ගෑස් එක ඉවර වෙලා හින්දා මම හුඟක් දවස් ඉඳන් දැන් උයන්නේ දරලිපේ.
ඉතින් දරලිපේ කෑම හදන්න ටිකක් අමාරුයි මොකද පොඩ්ඩක් එහෙම බලන්න බැරි වුණොත් එහෙම කළු වෙලා යනවා කර වෙනවා. ඉතින් ළඟම ඉඳගෙන ගින්දර බැලන්ස් කරගෙන හදන්න ඕනේ. ඉතින් ගෑස් ලිපේ නම් එහෙම නෑනේ. ඉතින් මම සම්පූර්ණයෙන්ම ලොකුවට වීඩියෝ එකක් ගත්තේ නැහැ ගජුල් හදන විදිහ. මේ මම කලින් වීඩියෝ එකක් දාලා තියෙනවා. මේ ස්මෝල් බිස්නස් එකක් කරන කෙනෙකුට වගේ නම් මේ වගේ දෙයක් හදාගන්න ඇත්තටම හරිම ලේසියි. ඉතින් මම මේ වීඩියෝ එකේ ලින්ක් එක පල්ලෙහායින් දාන්නම්. ඔයාලට ඒකින් ගිහින් බලන්න පුළුවන් ගජූර් හදන විදිහ. මම කලරින් එහෙම දාන්නේ නැතුව තමයි මේ ගෙදර අයට කන්න හින්දාද හදාගන්නේ. සීනි පැණි උණු කරලා ඒකට ගජූර් ටික දාලා ඉක්මනින්ම බා ගන්න ඕනේ. එතකොට ඉතින් සීනි ටික ඉක්මනින්ම ගල් වෙනවා. ඉතින් ලස්සනට හැදිලා තියෙනවා. මම වීඩියෝ එක මට ගන්න බැරි වුණා සීනි පැණි උණු කරලා දානකොට. මේ වීඩියෝ එකේ නම් එහෙම ලොකුවට මම ගත්තේ නැහැ. ඉතින් ගෙදරට කන්න හදාගත්ත නිසා මම හවස හදන්න අරගෙන ටිකක් රෑ වුණා දරලිපේ හින්දා වෙලා යනවනේ. ඉතින් මේ ගෑස් ලිප් එක වගේ හදා ගන්නවා නම් කර වෙන්නේ නැතුව කළු වෙන්නේ නැතුව ලස්සනට බෙද ගන්න පුළුවන්. මේ දර යන්නේ නැහැ. ඉතින් අර කෑමක් හදනවා නම් අනිවාර්යෙන් ගෑස් ලිපක් තියෙන්න ඕනේ යාළුවනේ. මගේ ගෑස් එක ඉවර නිසා මට එහෙම හදන්න බැරි වුණා. මේ තියෙන්නේ මං හදාගත්ත ගජූර්. මේ ලස්සනට සීනි මිදිලා මේ හරිම රසට තිබුණා. ඔයාලත් හදලා බලන්න. පොඩි අය ඉන්න ගෙවල් වල නම් කන්න ගොඩක් ආස වෙයි පැණි රස නිසා. ඉතින් මම මේව අහල පහල ගෙවල් වල අයටත් දුන්නා පැකට් කරලා. ඉතින් අපේ අම්මලාටත් යවුවා ටිකක්. ඉතින් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහින් එන්නම් අදට. බායි හැමෝටම. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.